කොහොමද ළමයි? අපි දැන් ඉන්නේ 2026 පළවෙනි පන්තියේ. පුතා මට ඔයාලට අද දෙයක් කියන්න හිතුණා. පුතේ සාමාන්‍යයෙන් අපේ සමාජයේ තියෙන දෙයක් තමයි හැමෝගෙම තියෙන ගති ගුණයක් එක. අපි අනුන්ව හදන්න යනවනේ. අපි අනුන්ව හදන්න යනවා. අපි හැදෙන්නේ නැහැ. හැම වෙලෙම අනුන්ට උපදෙස් දෙනවා. ඒ උපදෙස් අපි පිළිපදින්නේ නැහැ. පුතේ මට අනිත් ආගම් වල ඒවා කියන්න දන්නේ නැහැ කියලා මාට්ටු වෙන්නත් බෑ. ඒ හින්දා මට දන්නේ දේ කියන්නම්. පුතේ කුර්ආන් එකේ තියෙනවා වැකියක්. අපි අදහන අල්ලා දෙවියන්ගේ පරිශුද්ධ වූ කුර්ආනයේ තියෙනවා. ඔබ නොකරන දෙයක් තව කෙනෙකුට කරන්න කියලා අනකරන්න එපා. يعني මම කරන්නේ නැති දෙයක් තව කෙනෙකුට කරන්න කියලා මට කියන්න බෑ. එහෙම කිව්වොත් ඒක වැරදි. නේ? එතකොට පුතා අද සමාජයේ වෙලා තියෙන්නේ අපි ඔක්කොම අනුන්ට උපදෙස් දෙනවා. අනුන්ට හොඳට උපදෙස් දෙනවනේ. ඒ වුණාට අපි මේ උපදෙස් පිළිපදින්නේ නැහැ. නේ? ගෙදර වෙන්න පුළුවන් ගෙදර තාත්තා ළමයින්ට කියනවා අරක කරන්න මේක කරන්න එපා අරක කරන්න කියලා. දැන් ගෙදර ඉන්න පුතෙක් ගෙදරට බියර් එකක් බීලා ආපුවාම තාත්තා මොකද කරන්නේ? තාට එක්කෝ තඩි බානවා නැත්තම් පළු යන්න බනිනවා. උඹ මේක කරන්න එපා අරක කරන්න එපා මේක කරන්න එපා. උඹ කොහොමද බිව්වේ? ඔය වයසට බොනවද? උඹ යාළුවෝ තමයි නරක කරන්නේ. උඹ මෙහෙම නිකන් බීලා උඹගේ ජීවිතේ විනාශ කරන්න දෙන්නේ කියලා පුතාට බනිනවා. තාත්තා යාළුවොත් එක්ක සෙට් වුණොත් නැත්තම් පාටි එකට ගියොත් තාත්තා කුණු වෙන්න බොනවා. එතකොට පුතා කොහොමද තාත්තා පුතාට කියන්නේ? කියන්න බෑ. තාත්තා සිගරට් එකක් බොනවා නම් පුතාට සිගරට් එකක් බොන්න එපා කියලා කියන්න බෑ. මොකද අපේ ජීවිතේ අපි ඒක කරලා පෙන්වන්න ඕනේ නේ. අපි ඒක කරලා පෙන්නුවොත් තමයි අපි තව කෙනෙක්ට කියන්න පුළුවන්. අද පුතා ඉහළ තැන් වල ඉඳලා පල්ලෙහා තැන් වෙනකන් ඕක තමයි තියන්නේ. මොකද්ද? අපි අනුන්ව හදන්න යනවා. අපි හැදෙන්නේ නැහැ. අපි නොකරන දෙයක් අනුන්ට කරන්න කියලා කියනවනේ. එහෙම කියන්න බෑ. පුතා මම ඔකට හොඳ කතාවක් කියන්නද? පුතේ තාපසියෙක් ඉන්නවනේ. තාපසියෝ ඔයාලා දැකලා තියෙනවා තාපසියෝ. ඒ කියන්නේ ගෙයක් දොරක් නැතුව සමහර කට්ටිය තාපසියෝ කියනවා. තම සමහර කට්ටිය ගුරුනාන්සලා කියනවා, සාමිලා කියනවා. එක එක ඒවා කියනවනේ. හරි. ඔය පුතා ගමකට එනවා තාපසියෙක්. වෙන පිට පළාතක ඉඳලා එක්තරා ගමකට එනවා තාපසියෙක්. ආපුවම ඒ තාපසයා ඒ ගමට අලුත්නේ. ඔය ගමේ ඉන්න කට්ටිය ඒ ගමේ ඉන්න රජතුමාට ගිහින් කියනවා රජතුමා මේව අපේ ගමට තාපසයෙක් ඇවිල්ලා ඉන්නවා. මේ පිට පළාතකින් අපි යාව මීට කලින් මේ දැකලා නැහැ කියලා. රජතුමා අණ කරනවා ඒ තාපසයාව මගේ රජමාලිගාවට එක්කන් එන්න කියලා. එක්කන් එන්න කියනවට හේතුවක් තියෙනවා පුතා. රජතුමා ඉන්නේ මාර හිත වේදනාවෙන්. අපි කියන්නේ දැන් කාලේ හැමෝටම ඔයාලට තියෙනවනේ ස්ට්‍රෙස් කියන එක. ස්ට්‍රෙස් කියන එක දැන් පොඩි ළමයින් ඉඳලා හැමෝටම තියෙන එකක් තමයි ස්ට්‍රෙස් එක. ඔය රජතුමාටත් තියෙනවා ගමේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ඔය ජනතාවගේ ප්‍රශ්න ඔක්කොම දාගෙන ඔය රජතුමාටත් ස්ට්‍රෙස් කියන එක තියෙනවා. දැන් රජතුමා ඔය තාපසයාව එක්කන් එන්න කියලා පණිවිඩයක් යවනවා. තාපසයාත් එනවා රජමාලිගාවට. දැන් රජතුමා තාපසයා ගැන විස්තර අහනවා. තාපසයාත් කියනවා. කිව්වට පස්සේ දැන් රජතුමාගේ ප්‍රශ්න ටික කියනවා. මට මෙහෙම ප්‍රශ්න වැඩි. මට නිදහසක් නැහැ. ඔළුව නිදහස් නැහැ. මම මේ මගේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න අනේ ගුරුතුමෝ ස්වාමීනි මට මොකක් හරි විසඳුමක් කියන්න කියලා. එතකොට ඔය තාපසයාත් කියනවා අනේ රජතුමා ඔක සුළු වැඩක් නෙයි. ඔක සුළු වැඩක්.
රජතුමා කල්පනා කරනවා අනේ මට මෙච්චර ප්‍රශ්න තියෙනවා. මෙච්චර මගේ හිතේ ප්‍රශ්න තියෙද්දි මොකද මෙයා කියන්නේ නිකන් ඒක සුළු වැඩක් නේ කියලා. ඒකට එහෙම අහලා තාපසයා කියනවා අනේ රජතුමේ ඔක සුළු වැඩක්. ඔයාට කරන්න තියෙන එකම එක දෙයයි. මොකක්ද ඒ දේ? රජතුමා ඔයා දකින හැම දෙයක්ම කොළ පාටට දකින්න. ඔයා දකින හැම දෙයක්ම කොළ පාටට දැක්කොත් ඔයාගේ ওই ප්‍රශ්නේ විසඳෙයි කියලා ওই තාපසයා යන්න. ගිහිල්ලා ටික කාලෙකින් ආයෙ තාපසයා එනවා ඒ ගමටම. ගමට එනකොට තාපසයා දකිනවා මුළු ගමම කොළ පාටයි. මුළු ගමේ බිත්ති අරවා මේවා තියෙන ඔක්කොම කොළ පාටයි. ඒ ගමේ ඉන්න මිනිස්සු ජනතාව එයාලත් ඔක්කොම ඇඳගෙන ඉන්නේ කොළ පාට. වෙන පාටක් නැහැ. ඉතින් මේ තාපසයා බලනවා මේ මොකද අනේ මං ගිය පාර එනකොට මෙහෙම නැහැ. දැන් මේ ඔක්කොම කොළ පාට වෙලා නේ කියලා. එතකොට මේ පාරේ යන මිනිස්සෙක් වඳ ගහලා අහනවා තාපසයා අනේ මේ මොකද අනේ මං ටික කාලයකට ඉස්සල්ලා ආවා. මේ ගම මෙහෙම තිබුණේ නැහැ නේ. ඇයි මේ ඔක්කොම කොළ පාටට තියෙන්නේ? එතකොට කිව්වලු අනේ අපේ රජතුමා මේ මුළු ගමම කොළ පාට කරා රජතුමා දකින හැම දෙයක්ම කොළ පාට වෙන්න ඕනි කියලා. දැන් මේ තාපසයා යනවා රජතුමා ගාවට. රජතුමා ගාවට ගිහිල්ලා ওই තාපසයා අහනවලු අනේ රජතුමා ඇයි මේ ඔයා මේ ඔක්කොම කොළ පාට කරලා තියෙන්නේ? කවුද අහන්නේ? මේ තාපසයා රජතුමාගෙන් අහනවා මේ ඇයි ඔයා ඔක්කොම කොළ පාට කරලා තියෙන්නේ කියලා. රජතුමා කිව්වලු අනේ ඔයානේ ගිය පාර ඇවිල්ලා කිව්වේ මගේ ප්‍රශ්න විසඳෙන්න ඕනේ නම් මම දකින හැම දෙයක්ම කොළ පාට වෙන්න ඕනේ කියලා. මේ තාපසයා කිව්වලු අනේ රජතුමෝ ඔය මුළු ගමම කොළ පාට කරන්න ගියේ වීදමට ඔබතුමා කොළ පාට කණ්ණාඩියක් අරන් ඔබතුමා දාගත්තා නම් ඔච්චර වියදම යන්නෙත් නැහැ. ඔබතුමා දකින හැම දෙයක්ම කොළ පාටට පෙනිලා ඇති කියලා. එතකොට මේකෙන් පුතා අපිට තේරෙන්නේ මොකද්ද? මම කොළ පාට කණ්ණාඩියක් දාලා බැලුවා නම් කොළ පාට කණ්ණාඩියක් කියන්නේ ප්‍රේම එක නෙමෙයි. මැද තියෙන වීදුරුව කොළ පාට අපි ඉස්සර දානවනේ රතු පාට, කොළ පාට, කහ පාටට නේ. දැන් අපි පොඩි කාලේ ඉමු ඒ සන්ග්ලාස් එහෙම තිබුණේ නැහැ. ටොපි කොළ තියෙන්නේ පුතේ. ටොපි කොළ. ඒ ටොපි කොළ වල එක පාට තියෙනවා. ඒ ටොපි කොළ එක පාට අරගෙන කාඩ්බෝඩ් වලින් කණ්ණාඩියක් හදලා ඒකේ මැද කොටුව කපලා ඒකට ටොපි කොළේ අලවලා දාගෙන තමයි මෙහෙම බලන්නේ. එතකොට අපි අලවන ටොපි කොළේ පාටට තමයි අපිට පේන්නේ. ඒ වගේ ওই තාපසයා කියනවා අනේ රජතුමෝ ඔබ කොළ පාට කණ්ණාඩි දෙකක් දැම්මා නම් ඔයාට පේන්නේ ඔක්කොම කොළ පාටට පෙනිලා ඇති. ඔයා මුක්කටද මෙච්චර වියදම් කරලා මුළු ගමම කොළ පාට කළේ කියලා. එතකොට පුතේ මේකෙන් ගන්න පුළුවන් දෙයක් මොකක්ද දන්නවද? රජතුමා හිතුවේ නෑ මම වෙනස් වෙන්න ඕනේ කියලා. රජතුමා හිතුවේ අනිත් අය වෙනස් වෙන්න ඕනේ, අනිත් දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා. පුතේ අපි වෙනස් වෙමු. මේ රටේ දැන් අපි කියනවනේ මේ රට හදන්න බෑ, මේ රට වෙනස් වෙන්න බෑ කියලා. හේතුව මේක තමයි පුතා. අපි හිතන්නේ අනිත් අය කරන්න ඕනේ, මම කරන්නේ නෑ. මම වෙනස් වුණොත් මේ රට එක්කන මේ රටේ ඉන්න කෝටි 2ක විතර ජනග්‍රහණය ඉන්නවනේ. මේ කෝටි 2ම හිතුවොත් පුතා මම වෙනස් වෙන්න ඕනේ, මම වෙනස් වෙන්න ඕනේ, මම හදා ගන්න ඕනේ. එනේ මම හැදුනා නම්, මම වෙනස් වුණා නම් කෝටි 2ම වෙනස් වෙනවනේ. එතකොට පුතා මේ රට දියුණුයි. මේ රට හැදෙනවා. එතකොට අපි අනුන්ව හදන්න ඉස්සෙල්ලා අපි හැදෙමු. අපි හැදෙන්න හොඳම වයස තමයි ඔයාලා මේ ඉන්න මේ වයස.